ශ්‍රද්ධා සම්පන්න සද්ධර්මයේ අසනු කැමැති කාරුණික බෞද්ධ පින්වත්නි, ඊ타ත්ම වටිනා මනුස්ස ජීවිතයක් ලැබලා තියෙන කාලයක ඒ මනුස්ස ජීවිතයේ වටිනාකම තවදුරටත් අර්ථවත් වීම පිණිස පෙර සංසාරයේ කල්යාණ මිත්‍ර සේවනය සිදු කරපු නිසා අපිට උතුම් බුද්ධෝත්පාද කාලයක් තුල මනුස්සෝත්පත්තියක් ලබන්න වාසනාව ලැබුණා. පින්වත්නි, අපි කල්පනා කරගත යුතු වෙනවා බුද්ධෝත්පාද කාලයක බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙච්ච කාලයක මිනිස්සෙක් වෙලා ඉපදුනා වූ අපිට වටිනාම දේ වෙන්නේ, වටිනාම ලාභය වෙන්නේ, වටිනාම ශ්‍රේෂ්ඨත්වයේ බවට පත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න පුළුවන් වුණොත්. එහෙම අපිට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට අපොහසත් වුණොත්, ඔබ බුද්ධෝත්පාදි කාලයක ඉපදුනා වුණත් ඔබට බුදුරජාණන් වහන්සේ කෙබඳුද කියන එකවත් අනුමාන වශයෙන්වත් හිතා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. සම්මත ලෝකයේදී නම් අපි කියනවා බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වෙච්ච කාලයක ඉපදුණු නිසා බුද්ධෝත්පාද කාලයක්ම තමයි මේ. ඒක තුල ඉපදිච්ච අපි වාසනාවන්තයි කියලා. හැබැයි අපි පරමාර්ථ වශයෙන් කල්පනා කරලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ නමක් ඉපදිච්ච එකේ ප්‍රයෝජනයේ තියෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ අපිට දැක ගන්න පුළුවන්කම ලැබුණොත්. බුදුරජාණන් වහන්සේ දැක්කේ නැති කෙනෙකුට, බුදුරජාණන් වහන්සේ ගැන මනා ලෙස දන්නේ නැති කෙනෙකුට ඒ බුදුරජාණන් වහන්සේලාගේ ගුණස්කන්ධයන්, ඒ බුදුරජාණන් වහන්සේලාගේ ගුණයන් ගැන, ප්‍රමාණයන් ගැන හිතන්න හැකියාවක් නැහැ. අපි එහෙම හිතන්න පුළුවන්කම තියෙන්නේ ඔබ අපි කවුරුත් කතා කරනවා කොහොමද පොත්පත් වලින් බලලා ලබාගත් දැනුමින්, දේශකයාණන් වහන්සේලාගෙන් ධර්මය ඇසීම තුලින් ලබාගත් ශ්‍රුතමේ ඥානය තුලින් අපි දහම් න්‍යායන් යම් යම් දේවල් අසා දැනගෙන නිසා අපිත් කියනවා බුදුරජාණන් වහන්සේ නම් අරහන් වනසේක, සම්මා සම්බුද්ධ වනසේක, විද්‍යාචරණ සම්පන්න වනසේක, සුගත වනසේක කියලා අපි මේ බුදු ගුණ ටික විස්තර කරනවා. හැබැයි පින්වත්නි, එහෙම අපිට කියවන්න නම් පුළුවන්. ඔබ සැබවින් බුදුරජාණන් වහන්සේ දැක්කේ නැති වුණොත් අපි නොදැක්ක දෙයක ලක්ෂණ කියන්න පුළුවන්ද? 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 නොදැක්ක දෙයක ලක්ෂණ කියන්න බොහොම අමාරුයි. කියන්න පුළුවන් කාගෙන් හරි අසා දැනගත්ත දෙයක්. හැබැයි ඒක හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. අර අන්ධයෝ කණ්ඩායමක් අර අලියෙක් චෙක් කරා කියලා කතාව අහලා තියෙනවනේ. ආන්නේ වගේ වෙන්න පුළුවන්. එතකොට පින්වත්නි, අපිට බුදුරජාණන් වහන්සේ ගැන ගුණ සැබවින්ම දැනගන්න නම්, දැක ගන්න නම් අපිට තියෙනව දෙයක් කුමක්ද? ඔබ අහලා තියෙනව නේද?
ගෞතම බුදුරජාන් වහන්සේගේ ශාසනයේ පැවිදි වුණා එක්තරා භික්ෂුවක් උන්වහන්සේ දකින්නම කැමැත්ත නිසා. දකින්න කැමැත්ත නිසාම රූපේ බල බලා ඉන්නම කියලා හිතාගෙන පැවිදි වෙච්ච කෙනෙක් ගැන අහලා තියෙනවනේ. කවුද? වක්කලි ස්වාමීන් වහන්සේ. වක්කලි ස්වාමීන් වහන්සේ කාලයක් කොහොම බලන් ඉඳලා ඊට පස්සේ බුදුරජාන් වහන්සේ මොකද්ද කිව්වේ? වක්කලිය මේ කුණු සංසාරේ දිහා බලාගෙන හිටියට කුමක්ද කියන්න? ප්‍රයෝජනයක් ලැබෙන්නේ නෑ. ලැබෙන්නේ. කුමක්ද කිව්වේ? වක්කලිය ධර්මය දකින්න. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. වක්කලිය හැමදාම ඔයා ළඟ මම ඉන්නවා. හැමදාම මම ඉන්නවා කියනකොට වක්කලිය හඳුනට හරි සතුටුයි. මම ඉන්නවා. කුමක්ද කරන්න කිව්වේ? කරන්න කිව්වේ කුමක්ද? ධර්මය දකින්න. අන්න වක්කලිය හඳුනනට කිව්වා වක්කලිය ධර්මය දකින්න. ධර්මය දැක්කොත් එතන මම ඉන්නවා කිව්වා. ධර්මය දැක්කොත් එතන මම ඉන්නවා කිව්වා. එතකොට එහෙමනම් අන්න බුදුරජාණන් වහන්සේ නම බොරු දේශනා කරන්නේ නැහනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේම කියනවා තම ශ්‍රාවකයට දේශනා කරනවා කුමක්ද? එහෙනම් ධර්මය දැක්කොත් තථාගතයන් වහන්සේ දැක්කහා සමානයි කියලා. එහෙමනම් පින්වත්නි අන්න එහෙනම් දැන් අද අපිට ජීවමාන කායික රූපයක් තුලින් තථාගතයන් වහන්සේ දකින්න අපිට නැහැනේ. නමුත් උන්වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා යමෙක් ධර්මය දැක්කොත් බුදුන් දැක්කහා සමානයි. එහෙමනම් පින්වත්නි දැන් අපිට තියෙන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ කවුද කියලා දැන දැක ගන්න පුළුවන්කමක් ලැබෙන්න නම් අපිට වෙන බාහිර පූර්ව ප්‍රතිපදාවන් කොපමණ කර ගියත් උන්වහන්සේ නම් දකින්න හම්බෙනවද නැද්ද? හම්බෙන්නේ නැහැ. උන්වහන්සේ දේශනා කරන්නේම කුමක්ද? ප්‍රතිපත්තිමය වශයෙන් ධර්මයේ තුල හැසිරෙන්න. ධර්මයේ තුල හැසිරුණොත් ධර්මය දැක්කොත් බුදුරජාන් වහන්සේ දැක්ක වගේ. අපිට වෙන කිසිදු දෙයකින් දැක ගන්න බෑ. එහෙමනම් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දැකගත්ත කියන්නේ අන්න එතකොට අපිට උන්වහන්සේගේ ගුණ ගැන දැනගන්න පුළුවන්. මෙහෙම වෙන්නේ නැත කියලා අනුමාන ඥාන හරිවත් හිතාගන්න පුළුවන්. දැන් පින්වත්නි ලොවෙන් ඈතර වෙච්ච මේ තුන් ලෝකයෙන්ම ඈතර වෙච්ච උත්තමයන් වහන්සේගේ චිත්තසංතානයක ස්වභාවයක් ලෝකය තුල නතර වෙලා ලෝකය තුල රැඳිලා රාග ద్వේෂ මෝහ වලටම යට වෙවි තෙත් වෙමීම ඉන්න පුජ්‍යලේ මේ පෙනෙන ඇස් දෙකෙන් කොහොම බලන්නද? ලොවෙන් ඈතර වුණු ලෝකවිදූ වූ ලොවෙන් ඈතරයි කියන්නේ ආයතන වලින් ඈතර වෙච්ච ආයතන වලින් ඈතර වෙච්ච උත්තමයේ ස්වභාවය ආයතන තුල රැඳිලා ඉන්න කෙනෙකුට හිතා ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්ද? බෑ පින්වන්දි කොහොමවත් බෑ. ආයතනෙන් ඈතර වෙච්ච ඈතර වුණා කියන්නේ ලොවෙන් මිදුණා. රාග දේශ මොහෙන් ඈතර වුණා. එහෙනම් ලෝකයෙන් ඈතර වුණු උත්තමයේ ස්වභාවය ලෝකය තුලම සැරිසරමින් ඉන්න කෙනෙකුට දකින්න කියන්න හිතන්න පුළුවන් වෙන්නේ කොහොමද? මේ පෙනෙන ඇස් දෙකෙන් තමයි.
ඒකෙන් ලොවෙන් ඈතර පුජ්‍යලෝ ගැන ඒව පේන්නේ නැහැ. ඒක පේන්නේ නුවණට. ඒක දැනෙන්නේ ප්‍රඥාවට. ඒ නිසා අන්න කල්පනා කරගන්න ඔබට පුළුවන්කම ලැබුණොත් මේන්න මේ ජීවිතය හරිම වාසනාවන්තයි. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණා. ලෝකේ වෙනස් නොවි පවතින ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවය පරම සත්‍යයක්මයි. ඒ පරම සත්‍ය ලොවට විවර කරලා දුන්නේ, පහදලා දුන්නේ ඒ බුදුරජාණන් වහන්සේමයි. ඒ නිසා ඒ පහදලා දුන්නු ඒ පරම සත්‍ය, ආර්ය සත්‍ය අපේ සිත් සතන් තුලත් ගොඩනගා ගන්න පුළුවන්කම ලැබුණොත්, ඒතනට එන්න පුළුවන්කම ලැබුණොත්, අන්න පින්වත්නි අපිට හිතා ගන්න පුළුවන් වෙනවා ධර්මය දැක්ක කියලා. ධර්මය දැක්ක කියලා. එතකොට මේ ධර්මය දැක්ක කියලා කියනකොට දැන් අපිට බුද්ධ ප්‍රතිමාවක් දකින්න පුළුවන් මේ ඇස් දෙකෙන්. පේන මාංශ ඇස් දෙක තියෙනවනේ, ওই දෙකෙන් බුද්ධ ප්‍රතිමාවක් දකින්න පුළුවන්. නමුත් මේ පේන මාංශ ඇස් දෙකෙන් බුදුරජාණන් වහන්සේ නමක් දකින්න, කියන්නේ ධර්මයේ දකින්න, මාංශ ඇස් දෙකෙන් ධර්මයේ දකින්න බෑ. ධර්මයේ දකින්න වෙන්නේ කොහෙන්ද එහෙනම්? නුවණින්මයි. ධර්මයේ දකින්න වෙන්නේ ප්‍රඥාවෙන්මයි. එතකොට එහෙමනම් ඒ චතුරාර්ය සත්‍ය ධර්මය තමයි බුදුරජාණන් වහන්සේ නමක් අපිට හෙළිපෙහෙළි කරලා දෙන්නේ. ඒ ආර්ය සත්‍ය ධර්මය අපි අහලා තියෙනවා. කුමක්ද? ඒ ධර්මය සන්දිට්ඨික ධර්මයක්. අකාලික ධර්මයක්. ඒහිපස්සික ධර්මයක්. ඕපනයික ධර්මයක්. නුවණ තියෙන හැටියට තමයි තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නේ. අන්න බලන්නකො එහෙනම් ඒ ධර්මය මුල මැද අග මනා ලෙස පිරිසුදුයි. එතකොට ඒ ධර්මය සන්දිට්ඨිකයි කියන්නේ කොහොමද? මේ ජීවිතේම මේ මොහොතේම අවබෝධ කරගන්න පුළුවන්. මේ ජීවිතේම අවබෝධ කරගන්න පුළුවන්. එතකොට කාලයකට අයිතිද? කාලයකට අයිති නෑ. අකාලික දහම. කාලයකට අයිති නැති අකාලික ධර්මයක්. හැබැයි මේ ධර්මය ඇවිත් බලන්න වෙන්නේ කොහොමද? එහිපස්සිකෝ කියනවනේ. අපිට එහිපස්සිකෝ කියනකොට හිතෙනවා ඇවිත් බලන්න. ඇවිත් බලන්න කියනකොට අපිට හිතෙනවා මේ පෙරහැරක් බලන්න එන වගේ මොකක් හරි එකක් ඇවිල්ලා බලන්න යන වගේ එකක්ද කියලා. ඇවිත් බලලා යන්න. එතකොට එහෙම බලන එකක්ද ධර්මය කියන්නේ? එහෙම බලන එකක් නෙමෙයි. එහෙනම් ඇවිත් බලන්න කියන්නේ කුමක්ද? මුලමැද අග මනා ලෙස පිරිසිදු මේ ජීවිතේම අවබෝධ කරන්න පුළුවන් ධර්මය. කාලයකට අයිති නැති ඒ ධර්මය ඇවිත් බලන්නලු. ඒ බලන්න කියන්නේ කොහොමද? අනුන් තුලිනුත් නැද්ද? අනුන් තුලින්ද තමන් තුලින්ද? තමන් තුලින්මයි බලන්න කියන්නේ. එහෙනම් දැන් අපිට කොහෙවත් ගිහින් බලන්න පුළුවන්ද? නෑ, කොහෙවත් ගිහින් බලන්න ඕනේ නෑ. තමන් තුලින්ම බලන්න පුළුවන්. හැබැයි ඇවිත් බලන්න කියනවා තමන් තුලින්. දැන් ඇවිත් බලන්නේ තමන් තුලින් කොහොමද?
ඔන්න බලන්නකෝ. පින්වත්නි තමන් තුලින් ඇවිත් බලන්න කියලා කියන්නේ තමා තුලින්ම බලන්න කියනවා. ඒ බලන්න කියන්නේ පින්වත්නි මේ ධර්මය දකින අහන දැනෙන දැනගන්න හැමතැනම තියෙන්නේ ධර්මය. අපි කොතන ගියත් තියෙන්නේ ධර්මය. හැමතැනකම තියෙන්නේ ධර්මය. පුදුම වැඩේනේ. මුණ ගැහුනේ නැත්තේ තාම ධර්මය. ඔන්න බලන්න. හැම තැනකම අහන දකින්න දැනෙන්න දැනගන්න හැම අරමුණකම තියෙන්නේ ධර්මයයි. ඔබ ඉස්සරහට ගියත් මුණ ගැහෙන්නේ ධර්මය. පස්සට ආවත් ගැටෙනවා ධර්මය. ඇලේ දොලේ ගඟේ පැන්නත් ධර්මය. නමුත් තවම අපිට අවබෝධ නොවුන ධර්මය. ඇයිද ඒ අවබෝධ නොවුනේ? අවබෝධ නොවුනේ පින්වත්නි ඇවිත් බලන්න නම් තියෙන්න ඕන කුමක්ද? මොකද තියෙන්න ඕන? සිහිය තියෙන්න එපැයි. ඔන්න සිහිය තියෙන්න ඕන. සිහිය තියෙනව නම් නුවණ තියෙනව නම් වීරිය තියෙනව නම් කාලයකට අයිති නැති මේ මොහොතේම අවබෝධ කළ හැකි තමා තුළින්ම බැලිය යුතු ධර්මය බලන්න පුළුවන්. තියෙන්න ඕන කුමක්ද? සිහිය. ඔබට සිහිය තිබුණොත් ධර්මයමයි මුණ ගැහෙන්නේ. සිහිය තියෙනව නම් ධර්මයමයි මුණ ගැහෙන්නේ. එහෙමනම් පින්වත්නි අන්න දැන් කල්පනා කරන්න එනම් මේ සන්දිට්ඨික වූ අකාලික වූ ඒහිපස්සික වූ ඕපනයික වූ ධර්මය මේක ඔබට නුවණ තිබිලා සිහිය තිබිලා වීරියෙන් දැක ගන්න පුළුවන් වුණොත් එදාට ඔබ බුදුන් දැක්කහා සමානයි. එතකොට ඔබ කවදාකවත් බුදුරජාණන් වහන්සේට අබුද්ධ කියන වචනේ කියන්නේ නැහැ. ධර්මයට අධර්මය කියන වචනේ කියන්නේ නැහැ. සංඝයාට අසංඝයා කියන වචනේ කියන්නේ නැහැ. ඇයි හේතුව? අපිට තේරෙනවා එහෙනම් අවබෝධයක් වෙනවා කුමක්ද? එහෙනම් මේ මෙතනම සනසීමක් ලබන්න පුළුවන් මෙතෙන්දිම සසර දුක් නිවෙන ධර්මයක් අපිට මේ ධර්මය අවබෝධ කරලා දුන්නේ ශාස්ත්‍රූන් වහන්සේ. උන්වහන්සේට අපේ নমස්කාරය කියන සිතවිල්ල පහළ වෙනවා. එහෙනම් දැන් අපි මේ ජීවිතේ මෙතෙන්දිම සනසීමක් ලබන්නේ ධර්මය නිසා. එහෙනම් ඒ ධර්මයට අපේ নমස්කාරයක් වෙනවා. මේ ධර්මය ලොවට විවර කරමින් පවත්වගෙන යනවා ඒ ශාස්ත්‍රූන් වහන්සේගේ ගෝල පිරිස. මහා සංඝරත්නයටත් අපේ নমස්කාරයක් වෙනවා. අන්න බලන්න. ඕක තමයි කියන්නේ කුමක්ද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව. ඔය ශ්‍රද්ධාව කාටවත් වෙනස් කරන්න බෑ. මුල්ලදගත් එක. දැඩිව පවතින එක. මාරයෙකුටවත් දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් කිසි කෙනෙකුට වෙනස් කළ නොහැකි ශ්‍රද්ධාවක්. ඇයි ඒ ශ්‍රද්ධාව මෝදුනේ? ධර්මය දැක්ක නිසා. ඒ කියන්නේ බුදුන් දැක්ක නිසා. එහෙම නැතුව අපිට හට ගන්නා වූ වෙනත් ක්‍රම වලින් ගොඩනගා ගන්න යන්නා වූ වෙනත් ඔය ශ්‍රද්ධා වගේ තියෙන අමූලිකා ශ්‍රද්ධාව, ඔය පොඩි පොඩි ශ්‍රද්ධා, ඒව ශ්‍රද්ධාව නෙවෙයි, අර නිකන් කැමැත්ත වගේ ඇති වෙලා යන ඒවා තියෙනවනේ.
ඒවා අද කැමති හෙට ආකමැති. එහෙම ගහගෙන යන ඒවා. අන්න මුල්ලද ගත්තා වූ ශ්‍රද්ධාවක් ඇති වෙන්න නම් බුදුරජාණන් වහන්සේ දැකිය යුතුයි. එහෙමනම් පින්වත්නි දැන් අපිට ගැටලුවක් තියෙනවා බුදුන් දකින්න කුමක් කළ යුතුද කියන එක. බුදුන් දකින්න නම් කළ යුතු වෙන්නේ ධර්මයේ දකින්න. ධර්මයේ දකින්න නම් කළ යුතු වෙන්නේ සිහිය තියෙන්න ඕන. සිහිය තියාගෙන කුමක්ද ඉහාට දැන් අපි එහි පස්සිකව ඇවිත් බලන්නේ. පින්වත්නි බලන්න මේ ලෝකයේ තියෙනවා ආර්ය සත්‍ය හතරක්. කිසි කෙනෙකුට වෙනස් කරන්න බැරි. කිසි කෙනෙකුට වෙනස් කරන්න බැරි ලෝකයේ පවතින පරම සත්‍ය හතරක් තියෙනවා. ඒක තමයි මොකද්ද? චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය. එතකොට පින්වත්නි ඔබට චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. මෙන්න මේ ආර්ය සත්‍ය හතර පිළිබඳව ඔබට යම් දැනීමක් ලබා ගන්නට පුළුවන් වුණොත් ඔබ ශාසනයේ පිහිටක් ලැබුව වෙනවා. ශාසනය තුල පිහිටක් ලැබුව වෙනවා. පින්නන්නේ මේ ආර්ය සත්‍ය දැන් දුක්ඛ සත්‍ය කියනකොට ඔබ මේ දුක පිරිසිඳ දකින්න ඕන. දුක පිරිසිඳ දකිනකොටම ඒ දකින මොහොතේම දුක දකිනකොටම දුකට තියෙන තණ්හාව දුරු වෙනවා. ඒ කියන්නේ සමුදය. දැන් දුක පිරිසිඳ දකිනකොට සමුදය මොකද? දුක ඇති වෙන එක නැති වෙනවා. සමුදය ප්‍රහාණය වෙනවා. නිරෝධය ශාත් වෙනවා. මාර්ගය වැඩෙනවා. දැන් ඕක හිතන්නකො මෙහෙම දෙයක්. ඔබ හිතන්න ඔබට ඇසට රූපයක් ගැටුණ කියලා. ඇසට රූපයක් ගැටුණ කියලා කියනකොටම ඇසයි රූපයයි චක්කු විඥානයයි. මේ තුන් දෙනාගේ එකතුව නිසා දැන් කුමක්ද වෙන්නේ? අපිට දෙයක් පේනවා. ඇසයි රූපයයි චක්කු විඥානයයි ගැටුණු නිසා නැත්නම් ස්පර්ශ වුණු නිසා දැන් අපිට යමක් පෙනෙනවා. එතකොට පින්වත්නි දැන් මේ පෙනුනේ ඇසයි රූපයයි චක්කු විඥානයයි කියන මේ හේතු තුන ගැටුණු නිසා. ඒ හේතු තුන ගැටුණු නිසා දෙයක් පෙනුණා. ගැටුණු නිසා පෙනුණා. ගැටුණු ගමම්ම ගැටීම මොකද වෙන්නේ? ඉවරයි. දැන් කෝප්පයක් බිමට දැම්මොත් මේ තියෙන කෝප්ප මම බිමට දානවා. බින්දිලා යනවා සලාංගාලා. කෝප්පයයි පොළොවයි ස්පර්ශුණු තැනදීම ස්පර්ශුණු මොහොතම කෝප්පෙ බිඳුණා. බිඳුණා කියන එක අපි දැකපු දෙන්නේ. එතකොට අපිට ඇහෙනවා බින්දෙනකොටම ශබ්දය. එතකොට ඒ ශබ්දය දැන් අයිත් අහන්න පුළුවන්ද? දැන් තව ඩිංගින් ඒ ශබ්දෙම අහන්න පුළුවන්ද? බෑ. ඒ ශබ්දය ආවේ අර කෝප්පය මේ බිමට වැටීම හේතුව නිසාමයි, ගැටුණු නිසාමයි ශබ්දය ආවේ. ගැටුණු නිසාමයි ගැටීමමයි ශබ්දය උනේ. එතකොට එහෙනම් නැවතේ ශබ්දය අහන්න බෑ. එතනින් ඒක ඉවරයි. එහෙනම් ඇසයි රූපයයි චක්කු විඥානයයි කියන හේතු තුන ගැටිලා රූපයක් පෙනුණා. එතකොට ඒ පෙනුන රූපයට දැන් අපි කල්පනා කරනවා කුමක්ද? ඒ රූපය ලස්සනයි.
ඒ රූපය හොඳයි. දැන් එහෙම හිතනව නේද? එහෙම හිතන. එතෙන්දී ඒ රූපය ලස්සනයි හෝ හොඳයි හෝ කියලා හිතන මොහොත එනකොට ඒ රූපෙට දැන් මොකක් වෙලාද? රූපේ නැති වෙලා. ඇයි නැති වෙලා කියන්නේ? දැන් හොඳට මතක තියාගන්න. ඇසයි රූපයයි චක්කු විඥානයයි කියන මේ හේතු තුන ගැටිනු කල්හිමයි පෙනුනේ. ගැටුණු කල්හිමයි පෙනුනේ. එදින ගැටීම නිරුද්ධ වෙනකොටම පෙනීම රූපය පේන්නේ නැහැ. එතකොටම පේන්නේ නැහැ. එතකොට එහෙනම් ඇස හේතුවක්, රූපය හේතුවක්, චක්කු විඥානය හේතුවක්. මේ හේතු තුන ඇති කල්හි පෙනුණා. පෙනුණු දේ ඵලය. අර හේතු තුන ගැටුණු කල්හි මෙන්න ඵලය පෙනුණා. දැන් අපිට සිහිය නැති නිසා අන්න දැන් බලන්න මං කියපුවට දැන් ගලප ගන්න. සිහිය නැති නිසා දැන් සිහිය නැති නිසා දැන් හිතනවා මේ පෙනුණු දේ අර රූපයමයි කියලා සිහි කරනවා. අර හේතු තුනෙන් දෙකක් අයින් කරලා එක හේතුවක් දැන් ඵලයට ආදනවා. පෙනුනේ ඒකමයි. ඒකමයි පෙනුනේ කියලා හිතාගෙන දැන් කුමක්ද කරන්න ඔබ? අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. සතුටින් පිළිගන්නවා, ಗುಣ කියනවා, හිත බැස ගන්නවා. අනේ යා ලස්සනයි, එයා හොඳයි කියලා දැන් ඔන්න ඒ කටයුතු වල ඉදලා හිත බැස ගන්නවා. දැන් ඔබ අයිනකට ගිහිල්ලා වාඩි වෙලා දැන් ඉන්නවා. අයිනකට ගිහින් වාඩි වෙලා ඉන්නකොට දැන් ඔබට මොකද්ද වෙන්නේ? දැන් මොකද්ද වෙන්නේ? අර හිත බැසගත්ත ಗುಣ කියපු දේ නැවත නැවත ආවර්ජනය වෙන්නේ නැද්ද? නැවත නැවත විතර්ක වෙන්නේ නැද්ද? නැද්ද? සිහි වෙනව නේද? සිහි වෙනවා. එතකොට මේ සිහි වෙන්නේ නැවත නැවත සිහිය එන්නේ ඒ දේම කල්පනා වෙන්නේ ඔබට ඒහි පස්සිකෝ ඇවිත් බලන්න කියන නුවණ නැති නිසා, සිහිය නැති නිසා. දැන් ඔබට සිහිය තිබුණා නම් ඔබ කල්පනා කරන්නේ අර හේතු තුන ගැටුණු නිසායි පෙනුනේ. දැන් ඒක ඵලය. හේතු තුන හේතුමයි, මේක ඵලය. හේතු නිරුද්ධ වෙනකොටම ඵලය නිරුද්ධයි. හේතු නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධයි. ඕක තේරුම් නැත්තම් මෙහෙම හිතන්නකෝ. දැන් ඇසයි රූපයයි චක්කු විඥානයයි කියනා වූ මේ හේතු තුන ගැටීම නිසා ඇත්තටම දැන් මේ කෝපේ පේනවද ඔබට? පේනවද? පේනවා. දැන් ඕක පේනවනේ. දැන් මට කියන්න මෙහෙම මේක පෙනුනේ කොහෙටද ඔබට? පෙනුනේ මොකටද? ඇසට. දැන් එතකොට මේක පේනකොටම ඔබට සිහියට ආවේ නැද්ද මේක කෝපයක්? මේක සොයන්නාතර පැන් ටික තියපු එක කියලා ඔය උත්තර ටිකත් එක්කම හිතුන්නේ නැද්ද? සිහියට එන්නේ නැද්ද? මතක් වෙන්නේ නැද්ද ඒවා? මතක් වෙනවා. එතකොට දැන් එහෙනම් මෙන්න මේකවත් කල්පනා කරන්නකෝ. අනුමාන ඥානයක් ලබා ගන්න. දැන් ඔබට ඇසයි රූපයයි චක්කු විඥානයයි ගැටුණු නිසා පෙනුණා. පෙනුණ නේද? පෙනුණු ගමම්ම පෙනෙනකොටම වගේ අපිට ඔය වචනෙන් කියන්න වෙලාව නැහැ. පෙනෙනකොටම හිතනව නේද? මේ මොකද්ද කෝප්පේද මොකද්ද කියලා හිතෙන්නේ නැද්ද? කතා කරන්නු හිතෙන්නේ නැද්ද? හිතෙනවා. දැන් හිතන්නේ ඇහෙන්ද? හිතන්නේ කොහෙන්ද? හිතන්නේ හිතෙන්. පෙනුනේ ඇසෙන්. එහෙනම් පෙනුන ඇසෙන් හිතුවා හිතෙන්. එහෙනම් දැන් කල්පනා කරන්නකෝ එහෙනම් එක අවස්ථාවකට උපදින්න පුළුවන් වෙන්නේ එකම එක ආයතනයයි. ඇයි එක හිතයිනේ තියෙන්නේ?
එක ආයතනයයි. එතකොට එහෙනම් දැන් බලන්නකෝ ඇහැට පෙනුණා දැන් ඔබට පෙනිලා පැය ගණන් ගියාද මේක කෝපේ කියලා හිතන්න? ගියද? නෑ. එහෙනම් දැන් කල්පනා කරමු. පෙනුනේ ඇහැට හිතුවේ හිතෙන් දෙයියනේ එහෙනම් පෙනෙනකොට ඒ නිමේෂයේම ඉපදුණු ඇහැ මැරිලා නැද්ද? ඉපදුණු ඇහැ නිරුද්ධ වෙලා නැද්ද? නිරුද්ධ වෙලා තමයි හිත ඉපදිලා තියෙන්නේ. චක්කායතනය නිරුද්ධ වෙලා තමයි මන ආයතනය ඉපදුනේ. තේරුන්නේ නැද්ද? එතකොට බලන්න මොන තරම් වේගයෙන් එහෙනම් ඒ දැන් අපි හිතනවා කියන තැනට එනකොටම දැකපු ඵලය නිරුද්ධයි. හේතුත් නිරුද්ධයි. අන්න බලන්නකො. එහෙමනම් දැන් ඔබට පුළුවන්කමක් තිබුණා නම් මේන්න මේ විදිහට මේ ආයතනය උපදිනකොට අසයි රූපයයි චක්කු විඥානයයි ගැටීම නිසා යමක් පෙනුණා. හේතු ගැටීම නිසා තමයි ඒ පෙනුනේ. හේතු නිරුද්ධ වෙනකොට ඒ පෙන්නු දේ කොහොමද වෙන්නේ? නිරුද්ධයි. දැන් එතකොට මම අර ඉස්සෙල්ලා කිව්වාගේ දැන් දැකපු දේ අරඹය. සීය නැති කෙනා, නුවණ නැති කෙනා දැන් දැක්ක දේ ඉවරයි කියලා හිතන්නේ හිතනවද නැද්ද? හිතන්නේ නැහැ. හිතන්නේ නැතුව දැන් ගෙදර ගිහිල්ලත් කල්පනා කරනවා මෙහෙදි දැකපු එක දැන් ගෙදර ගිහිල්ලා මෙනෙහි කරන්නේ නැද්ද? මෙනෙහි කරනවා. දැන් එතකොට මේ මෙනෙහි කරන්නේ කුමක්ද? දැන් ඔබට මේ කෝප්පේ දැකලා ඒකම නම් ගෙදර ගිහින් මෙනෙහි කරන්නේ. දැන් ඔබ ගෙදරදිත් කෝප්පේ දැකලාද දැන් මෙනෙහි කරන්නේ? කතා කරන්න කෝපේ දැකලාද? නෑ. ඒ වුණාට මේ මෙනෙහි වීම වෙනවනේ. නේද? වෙනව නේද? වෙනවා. එතකොට නම් කොහොමද මෙනෙහි වෙන්නේ? දැන් අතීතේ මතකයිනේ. ඕගොල්ලෝ විවාහ වෙන්න ඉදි සහකාරයෝ හොයාගන්න ගිහිල්ලා ඔය දැකලා කරපු සෙල්ලම් ටික දන්නවනේ. කොච්චර සෝසුසුම හෙලහෙලා ඉන්න ඇද්ද ගෙවල් වල ගිහිල්ලා. දෙයිනේ කල්පනා කරනකොට ඒ මිනිස්සයයි ගෙදර. අපි අපේ ගෙදර. අපේ ගෙදර ඉඳගෙන දැන් මොකද කරන්නේ? සුසුම් හෙලනවා. දැන් මේ මිනිස්සු දැකලාද මේ සුසුම් හෙලන්නේ? ඇත්තටම දුකක් නැද්ද? කන්නවත් පුළුවන්ද? බඩපපුව දන්නේ නැද්ද? අඬන්නේ නැද්ද? අඬනවා. ඔය ටික සේරම කර ඉන්නව එල්ලි වෙන්නේ කවද්ද කියලා ආපහු යන්න උදේට බලන්න. එතකොට දැන් ඔබට දුකක් ආවා. එහෙනම් දැන් ඔන්න ඔබට නුවණ තියෙනවා නම් කල්පනා කරන්න. ඒ දුක ආවේ කුමකින්ද පින්වත්නි? අසයි රූපයයි චක්කු විඥානයයි කියන මේ හේතු ගැටෙනකොටම වේදනා සංඥා සංකාර විඥාන කියන එහෙනම් මේ සම්පූර්ණ මේ පංච උපාදානස්කන්ධය හටගත්තා. දැන් එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේන්න මේ පංච උපාදානස්කන්ධය හේතු කොටගෙනයි අපිට රූපේ පෙනුනේ. දැන් එතනම නිරුද්ධයි. නිරුද්ධයි කියලා දකින්න තරම් සිහිය තිබුණේ නැහැ. එහෙම සිහිය තිබුණ නැති නිසා දැන් අරක අපි අන්න තණ්හාවෙන් තෙත් කරලා පැල කරගන්නවා. එහෙම කරගෙන පැල කරනකොට දැන් ගෙදර ගිහින් පැල වෙන එකේදී මුල් ලැදෙනව නෙවෙයි. දැන් මුල් ලැදෙනවා හදවත හරහා මුල් යනවා කඩාගෙන. යනකොට මොකද වෙන්නේ? දුකේ ඉන්න බෑ අඬනවා කන්නත් බෑ අඬනවා ඇඟ ගැහෙනවනේ ওই ටික කර ඉන්නවා. එතකොට දැන් ඔබට දුකක් ආව නේද දැකපු රූපේ නිසා? ආවද නැද්ද? ආවා. දැන් ඇත්තටම පින්වත්නි ඔබේ විඳින දුක රූපේ නිසා නෙමෙයි පංච උපාදානස්කන්ධය නේද සිහි කරන්නේ. එහෙනම් දැන් ඔබ gedara ගිහින් සිහි කරන්නේ අතීත සිදුවීමක් මනෝමය වශයෙන් නේද සිහි කරන්නේ? මනසින් නේද සිහි කරන්නේ? ඔබම මනසින් හදාගෙන ඔබම මනසින් දුක් විඳිනවා. ඉතින් කාට කියන්නේ? දුක් විඳිනවා.
එතකොට දුක් විඳින්නේ අන්බලන අනිත් පැත්තට ආපස්සන නුවණ විමසනකො දුක් විඳින්නේ අර රූපේ දැක්ක මොහොතේ ඉඳලා. දැන් දුකයි ඒ දැකපු මොහොතේ ඉඳලම දුකයි. දැන් ඒක දුකයි. ඒ වුණාට ඔබට හිතෙන්නේ ඒක සැපයි. දෙයනේ බලන්නකො වෙච්ච වැඩේ. ඒක සැපයි දැන් හිතන්නේ ඒකම ඕන. දැන් පළංගැටියා ගින්නට පනින්නවා සැපයි කියලා. පළංගැටියේ ගින්නට පැන්නම් පිච්චෙන්නේ නැද්ද? කැමැත්තෙන් පැන්නත් අකමැත්තෙන් පැන්නත් පිච්චෙනවා. දැන් ඔබත් මේ ගින්නටමයි රාගක් ගින්නා, ද්වේෂක් ගින්නා, මෝහක් ගින්නා මේ රාග ගින්නට පනිනවා. ද්වේෂ මෝහ ගින්නට පනිනවා. දැන් පිච්චි ඒකම ඉල්ලනවා. එතකොට අන්න බලන්න පින්වත් එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන කුමක්ද? මහණෙනි මේ දුක කියන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මහණෙනි මේ උපාදානස්කන්ධ පංචකය නිසා තමයි කියන්නේ දුක එන්නේ. දැන් ඔබ අර රූපේ දැක්ක මොහොතේ සිහිය තිබුණා නම් මේ පංච උපාදානස්කන්ධයක් හේතු කොටගෙන මේ රූපයක් පෙනුණා ඒක එතනම නිරුද්ධයි කියන සිහිය තිබුණා නම් ඇවිත් බැලුවා නම් තමන්ගේ හිතේමනේ දැන් මේක ಗುಣ කියන්නේ නේ එතෙන්දී හිත බැසගන්නේ සතුටින් පිළිගන්නවා ಗುಣ කියනවා හිත බැසගන්නවා දැන් ඕගොල්ලෝ තව කෙනෙක් දිහා දැකලා ಗುಣ කියන්න ඕනේ හිතට දැනෙන දේනේ ඒක එතෙන්දී හිත බැසගන්නවා ඒ දේ දන්නේ කවුද? තමන්මයි. අන්න එහෙම වෙනකොට ඔබට ලැබුණේ කුමක්ද? සැපද දුකද? දුක්ඛමයි. අන්න ඔබට තිබුණා නුවණ, ඔබට තිබුණා සිහිය, අනවල දැකපු එකම දසුන තුල සිහිය තිබ්බනම් ඔබට කුමක් දෙන්නේ? එහෙනම් මේක උපාදාන කරන්නේ නෑ. තණ්හා කරගන්නේ නෑ. ඒ තණ්හා කරනකොටම තණ්හා පච්චයා උපාදාන පච්චයා භව පච්චයා ජාති. එහෙනම් ඒ කියන්නේ එතනින් ඒ තැනට එනකොටම දැකලා තණ්හාවට එනකොටම නැවත සකස් වෙනවා කුමක්ද? කුමක්ද සකස් වෙන්නේ? ජාතිය සකස් වෙනවා. එතෙන්දි ජාති ජරා ව්‍යාධි මරණ කියන දුක් ටික සකස් වුණා. එතකොට පින්වන්දි බුදුරජාණන් වහන්සේ නමක් ඔබට මුණ ගැහිුණ නම් ඒ කියන්නේ ධර්මයේ මුණ ගැහුණ නම් ආන්න ඔබ ජාති දුකෙන් ජරා දුකෙන් ව්‍යාධි දුකෙන් මරණ දුකෙන් නිදහස් වෙනවා. කොහොමද නිදහස් වෙන්නේ? අන්න ඇසයි රූපයයි චක්කු විඥානයයි ගැටෙනකොටම අපි දන්නවා මේ හේතු ගැටුණු නිසා තමයි මේ ඵලය හටගත්තේ. ඒක හේතු නිරුද්ධ වෙනකොට මෙතන නිරුද්ධයි කියලා දකින ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ඒක සැපයි කියන අන්තයට යන්නෙත් නෑ. ඒක නරකයි කියන අන්තයට යන්නෙත් නෑ. එයා වර්තමානය තුලම දකිනවා මේ හේතු ගැටීම නිසා තමයි මේක හටගත්තේ. හේතු නිරුද්ධ වෙනකොට මේක නිරුද්ධ වෙනවා කියලා දකිනකොට මෙයාට ඇති වෙනවද වේදනාවක්? ඔය කියන්නා වූ කඩාගෙන වැටෙන තරම් අඬා ඉන්න තරම් එකක් ඇති වෙයිද? නෑනේ. එහෙම දෙයක් ඇති වෙන්නේ නෑ. ඒ නිසා පින්වත්නි දැන් ඔබට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ලොකු අමාරුවක් නෑ නේ? ලොකු අමාරුවක් නෑ. අයිනකින් වාඩි වෙන්න ඒ රාග ద్వේෂ මෝහ දුරු වෙන විදිහට ඔබ මේ ආයතන උපදීම දකින්න. හේතුඵල දහම් විදිහට දකින්න. මෙතන දකින්නකොටම බලන්නකො ඇසයි රූපයයි චක්කු විඥානයයි කියන හේතු ගැටීම නිසා මේ ඵලය දැක්කනම් ඒ මොහොතේම හේතු නිරුද්ධ වෙනවයි කියනකොටම දැකපු රූපේ අනිත්‍යයි නේද? එතනම අනිත්‍යයි නේද? එහෙනම් අපිට සැපයි කියලා හිතුනට එතනම දුක නේද? එතනම අනාත්ම නේද?
අන්න බලන්න එහෙනම් එකම දර්ශනයක් තුල ඔබට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ලැබෙනවා. එහෙම ලැබෙනකොට පින්නදී පුදුම සැනසීමක් තියෙන්නේ. ඇයි අපි මේ දැකපු දසුනට රාග හිතක් තියාගෙන කටයුතු කරනකොට පිච්චින්න වෙන්නේ. මේක ඇත්තටම මේ මනෝමය වශයෙන් හට දැන් ඔබ ගෙදර ගිහින් කල්පනා කරනකොට දවාලට වෙච්ච දෙයක්. මේ මනෝමයෙන් පංච උපාදානස්කන්ධයක් නේද දෙයනේ මට මේ සිහි වෙන්නේ කියලා හිතවත් ආවොත් අරක පැනලා දුවනවා අයින් වෙනවා. අයින් වෙනකොටම ඒ මොහොතේම ඔබට දැනෙන්නේ නැද්ද සනසීමක්? අඬා ඉන්න කෙනාගේ ඇඬීම් ටික වෙලාවකට හරිවත් පොඩි වෙලාවකට හරිවත් නතර වෙන්න පුළුවන්. ලොකු දිගු වෙලාවක නේ පොඩි වෙලාවකට හරිවත්. පින්නොනේ එහෙනම් දැන් මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා තියෙන්නේ මිනිස්සු සසර දුකෙන් කියන්න මුදව ගන්න. එහෙනම් නැවත ඉපදීමෙන් වළක්ව ගන්න. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළලා තියෙන්නේ. එහෙමනම් ඒ ධර්මයේ සියුම් අර්ථ සහිතයි, ගැඹීරයි. හැබැයි තේරුම් කරගන්න පුළුවන් වෙන්නේ කාටද? ප්‍රඥාවන්තයින්ට. පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝ වේ. අනේ ධර්මයේ ගුණ ටික දේශනා කළ අවසානයේදී අර පදිත් ඇතුළත් කරනවා. නුවණ තියෙන කෙනාට විතරයි. නැති අයට තියෙනවා වෙන බහුබූත රටේ ඕන තරම් තියෙනවා. ඒ බහුබූත පස්සේ ගිහිල්ලා නැවත ඉපදීම ප්‍රාර්ථනා කර ඔබ දිව්‍ය ලෝක මනුස්ස ලෝක පතා ගන්න පුළුවන්. හැබැයි දිව්‍ය ලෝක මනුස්ස ලෝක යනවා කියනකොට ඒවේ උපදින්නේ නැද්ද? ජාති දුක නැද්ද? ජරා දුක නැද්ද? ව්‍යාධි දුක නැද්ද? මරණ දුක නැද්ද? තියෙනවා. අන්න බලන්න. ඒ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා දේශනා කරන්නේ කුමක්ද? අසුරු සැනයක් වදින මොහොතක්වත් නැවත ඉපදීමක් වර්ණනා කරන්නේ නැහැ කියලා. එහෙනම් ඉතින් ඔබ කල්පනා කරගන්න පින්වත්නි ඔබට බුද්ධෝත්පාද කාලය කියන එකේදී බුදුරජාණන් වහන්සේම තමන්ගේ හදවත තුල වඩා හිඳවා ගන්න පුළුවන් ධර්මය දැක්කොත් එහෙම ධර්මය නොදැක කරන අන්පූර්වභාගී ප්‍රතිපදාවන් ඒ ධර්ම මාර්ගයට එන්න උපකාර වෙන්න පුළුවන්. නමුත් ඔබට මේ ලැබිච්ච අවස්ථාව අහිමි වෙන්න පුළුවන්. දැන් ඉක්මන් කර වීරියවන්ත වෙලා සිහියෙන් නුවණින් කුමක්ද කරන්න ඕන? අයිනකට ගිහින් වාඩි වෙන්න ලෝකේ හට ගැනීම බලන්න. ලෝකේ කියන ග්‍රහ තාරකා හිරු සඳු නෙමෙයි. ඇස නැමැති ලෝකේ හට ගැනීම බලන්න. ඒ ලෝකයේ තුල අපි රැඳුනොත් තමයි ලෝකේ ඉන්නේ. ලෝකේ ඉන්න ලැබුණොත් අෂ්ටලෝක ධර්මයට මුහුණ දෙන්න වෙනවා. ලොවෙන් එතර වෙන්න පුළුවන් විදිය තැනක් ලැබුණොත් ඉම්මි දෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා කල්පනා කරගන්න මේ පින්වත් පිරිස අද මේ ධර්ම දේශනාවකට දායකත්වයේ දරලා තම තමන්ගේ සිත්සතන් තුල බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේ දේශනා කළා වූ චතුරාර්ය සත්‍ය ධර්මය තමන්ගේ සිත තුල පිහිටවාගෙන ඒ විදිහට කටයුතු කරන්න පුළුවන්කම ලැබුණොත් පින්වත්නි අපි බුදුන් දැක්කහා සමානයි. එහෙම වුණොත් ඒ උන්වහන්සේ දේශනා කළ සසර දුක්ගිනි නිවාලන ධර්මය අපේ සංසාර දුක්ගිනිත් නිවාලන්නම හේතු වෙනවා. ඒ නිසා මේ ඇත්තන්ටද ඒ සංසාර දුක්ගිනි නිවාලීමට හේතු වන්නා වූ චතුරාර්ය සත්‍ය ධර්මය මේ ජීවිතය තුලදීම වහවහ අවබෝධ වේවා කියලා සාදු